දිලිඳුකම කියලා කියන්නේ දුප්පත්කම කියන්නේ දරිද්‍රතාවය කියන එක දුක්ඛං ලෝකස්මින් ලෝකේ දුකක් දුප්පත්කම දුකක් කාටද ලෝකේ හැමෝටම නැති බැරිකම දුකක්ද නැති බැරිකම කාටද දුකක් වෙන්නේ කාටද දුකක් වෙන්නේ කාම භෝගිනෝ කාම භෝගීන්ට තමයි නැති බැරිකම දුකක් වෙන්නේ කාම භෝගී කියන්නේ මොකද්ද කාමයන් භුක්ති විඳින්න දැඩි ආශාවෙන් පෙළෙන අය කාම කියන වචනේ තේරුම මොකද්ද කාම කියන්නේ අපේ හිතේ කැමැත්ත ඇති කරන දේවල් වලට අපේ හිතේ කැමැත්ත ඇති කරන දේවල් ලෝකයේ තියනවා මූලිකව කීයක්ද පහක් තියනවා මොනවද පහ ඒ තමයි ඇහැට පේන රූප දෙක කනට ඇහෙන ශබ්ද තුන නාසයට දැනෙන ගඳ සුවඳ හතර දිවට දැනෙන රස පහ කයට දැනෙන පහස ඔන්න ඔය පහට තමයි පංචකාම කියලා කියන්නේ